හරි පුතේ. එහෙනම් අපි අද බලමු සමගාමී සමීකරණ කොහොමද ගොඩනගලා විසඳන්නේ කියන එක. හරිද? සමීකරණ ගොඩනගන විදිය. අතරම කියනවා ගොඩනගන විදිය විසඳන විදිය අපි කලින් මේකෙදි කතා කරපු නිසා මම නැවත කතා කරන්න අවශ්‍ය නැහැ. මම සමීකරණ ගොඩනගන විදිය ගැන විතරක් අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බැලුවේ. මොකද එතකොට ඔයගොල්ලන්ට සමීකරණ ගොඩනගන විදිය ගැන පොඩ්ඩක් කතා කරාම උදව් කරාම ඔයගොල්ලන්ට පුළුවන් ගොඩනගලා දැන් විසඳ ගන්න. ඒක නිසා මම සමීකරණ ගොඩනගන විදිය ගැන විතරක් කතා කරනවා. හරි. මම පොඩ්ඩක් මේක මුලින් ඉඳන්ම කතා කරන්නම්. ඒ කියන්නේ නිකුත්ම නොදන්න කෙනෙක් කියාගෙන කියලා හිතාගෙන, ඒ කියන්නේ 7 වසර 8 වසරේ ඉඳන්ම මේකට අවශ්‍ය කරුණු ටික විතරක් අපි කතා කරගමු. පුළුවන් තරමක් මුලින් ඉඳන්. හරි. දැන් මෙහෙම හිතන්නකෝ. ඔන්න ළමයෙක් ඉන්නවා මෙහෙම. හරි. ළමයෙක් ඉන්නවා. හරි. මෙයාගේ අයියා ඉන්නවා ඔහොම. මොකද හිතන්නකෝ. හරි. මෙයාගේ වයස අපි දන්නේ නැහැ. හරි. මෙයාගේ වයස දන්නේ නැහැ. එහෙනම් අපිට ඒකට එයාගේ වයසට ගියට හැකි ඒක. ඔයගොල්ලෝ පොඩි කාලේ ඉඳන්ම අහලා තියෙන දේ. දන්න දෙයක් නිසා එයාගේ වයස දන්නේ නැහැ. එයාට ඒක කියලා එයාගේ වයස දන්නේ නැහැ. අන්න එහෙම අපි නොදන්න දෙයකට එහෙම නැත්නම් විචල්යකට. විචල්යක් කියන්නේ අගේ වෙනස් වෙනවා. ඒ වගේ තැන්වලදී අපි පාවිච්චි කරනවා බීජීය සංකේත. x y z ඕන අකුරක් පාවිච්චි කරන්න හැකි. සාමාන්‍ය අකුර ඇරෙන්න ඕගොල්ලෝ කතා ඉගෙනගෙන තියෙනවා කලින්. එතකොට මෙයාගේ වයස x. දැන් මෙයා එයාට වඩා අවුරුදු දෙකක් වැඩිමල් කියලා අපි දන්නවා. එහෙනම් අපිට ලියත හැකි මෙයාගේ වයස x ධන 2. right? ඔන්න ඔය වගේ අපි නොදන්න පද භාවිතා කරලා නොදන්න දෙයට x නොදන්න අගයකට x y ඕනේ ඉංග්‍රීසි අකුරක් භාවිතා කරලා ඊට පස්සේ ඒක භාවිතා කරලා අපිට තව තව දේවල් ලියන්න. ඕක තමයි අපි ඉගෙන ගන්න. හරිද? 7 වසර 8 වසර වගේදී ඕක තමයි ඉගෙන ගන්න. හරි. දැන් ඊළඟට ඕගොල්ලෝ දැනගන්න ඕනේ හරි ඊළඟට ඕගොල්ලෝ දැනගන්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. මොකද්ද? දැන් අපිට පුළුවන් නොදන්න පදයක් කිව්වම දැන් කලින් කරා වගේ නොදන්න පදයට වඩා දෙකක් වැඩි කිව්වොත් x ධන 2. නොදන්න පදේ x නම් ඊට වඩා දෙකක් වැඩි අගයක් කියලා කිව්වම x ධන 2. ඊට වඩා උදාහරණයක් විදිහට පහක් අඩුයි කිව්වොත් x ඍණ 5. ඒ විදිහට අපි ලියන්න පුළුවන්. හරිද? දැන් ඒ කියන වචනෙත් එක්ක ඕගොල්ලෝ හිතන්න ඕන. දෙකක් වැඩි පහක් අඩුයි. අන්න ඒ වෙලාවට මේක ගන්නවා. මම උදාහරණයක් ලියුවොත් එහෙම x දාන 2. මේ x වලට වඩා දෙකක් වැඩි. x වලට වඩා පහක් අඩු. x ඍණ 5. මේ වගේ තමයි වැඩි අඩුයි එහෙම කිව්වොත් ඔය විදිහට එන්නේ. එකතු කිරීම අඩු කිරීම. හැබැයි අනිත් සිංහල වචනේ තමයි වාරයක්. නැත්නම් ගුණයක්. අපි ගමු මෙහෙම. x වගේ 3 ගුණයක්. නැත්නම් y වගේ 3 ගුණයක්. a වගේ 3 ගුණයක්. a වගේ 5 ගුණයක්. අන්න ඒ වගේ කියලා කියනවා. නැත්නම් ඒ වගේ 5 වාරයක්. අන්න එහෙම කියලා කියනවා. හරි? මේ තේරුම දෙන්න තව විදිහකුත් තියෙනවා. මම ඒකත් කතා කරන්නම්. අපි තුන් දැන් මෙහෙම ඕගොල්ලෝ ගන්න 5 කියලා. 5 දෙගුණය ඕගොල්ලෝ කොහොමද ගන්නේ? 5 දෙගුණය කොට ටක් ගාලා කියනවා 10යි කියලා නේ. නමුත් 5 දෙගුණය මෙහෙමත් කියන්න පුළුවන්. 5 වැඩි කරනවා 2කින්. හරි? එතකොට 10යි. හරිද? පැහැදිලිද? හරිම සරලයි. 5 දෙගුණය 5 වැඩි කිරීම 2. දැන් ඕක x නා. අපි අගේ දන්නේ නැහැ. අපි තුමු x. x වල දෙගුණය කොහොමද ගන්නේ? x වැඩි කරන්න 2කින්. එච්චරයි. එහෙනම් මේක උත්තරේ 2x. 2x. මේක මහ දෙයක් නෙමෙයි. මේ දෙක අතර මුකුත් නැහැ නේ. නැතුවනේ අපි ලියන්නේ. ඒ කියන්නේ මෙතන ගුණ කිරීම තියෙන්නේ. ඒකම තමයි මේ කියලා තියෙන්නේ. 2 වැඩි කිරීම x කියන එක තමයි මේ තියෙන්නේ. හරිද? මොකද අපි කලිනුත් කතා කරා ඉංග්‍රීසි අකුරකුයි ඉලක්කමකුයි අතර මුකුත් නැත්නම් ගුණ කිරීම. එතකොට මෙතන තියෙන ගුණ කිරීම මේ 2x. මේකම තමයි මේ තියෙන්නේ. මේ වැඩි කිරීම නැතුව ලියන්න. එච්චරයි. හරි එතකොට දෙගුණයක් කිව්වොත් ඔහොම 5 ගුණයක් කිව්වොත් ඔහොම 6 ගුණයක් කිව්වොත් ඔහොම. ඒ විදිහට නැත්නම් 6 වාරයක් 7 වාරයක් 8 වාරයක් එහෙම කියලා කිව්වොත් ඔය වගේ තියාගන්න පුළුවන්. හරිද? ඉතින් ඕනම ඉංග්‍රීසි අකුරකට ඒක එහෙමයි. හරිද? තව මෙහෙම කියන්න පුළුවන්. දැන් මේ සමගාමී සමීකරණට අදාළව තව ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මෙන්න මෙහෙම. දැන් අපි හිතමු එයා කියනවා x වගේ ඒ කියන්නේ නොදන්නා ගියා මේක x නෙමෙයි මම දැන් උදාහරණ කතා කරා නම් පේන ගෙඩියක් අපල් ගෙඩියක් තව මොකක් හරි පොතක මිල පෑනක මිල වගේ ඒ ගැටු වලදී ඔයගලන්ට ඒ ගැටු වල බලන්න ඒ වගේ උදාහරණ කිහිපයක් ඇති. එතකොට
දැන් ඒගොල්ලෝ කියනවා මෙහෙම ඇපල් ගෙඩියක මිල peer ගෙඩි 3ක මිලකට සමානයි. ඇපල් ගෙඩි එකක මිල අපි ඇපල් ගෙඩියක මිල නිකමට y කියලා හිතමුකෝ. එතකොට ඇපල් ගෙඩි එකක මිල මේක 1යි ඇපල් මෙතන උණයි එක තියෙනවා කියලා නිකන් හිතා ගන්න පුළුවන් නේ. මොකද නැත්නම් මම කියවනේ 1 කියලා තියෙන්නේ. 1යි ඇපල් ගෙඩි එකක මිල සමාන වෙනවා 3යි ඇපල් sorry ඇපල් ගෙඩි එකක මිල සමානව peer ගෙඩි 3ක. අපි peer ගෙඩි x කියලා ගමුකෝ. peer ගෙඩි 3ක මිල. මේ දෙන්න සමානයි. එතන සමාන ලකුණු දාන්න පුළුවන්. අන්න එහෙම. හරිද? එහෙම වෙන අවස්ථාවක් තියෙනවා. අපි ඒ වගේ ගැටලු කතා කරමු. කොහොම හරි මෙතන peer ඇපල් ගෙඩි එකක මිල සමාන වෙනවා peer ගෙඩි 3ක මිලට. අන්න ඒ වගේ. මේව ලියන්න පුළුවන්. ඒ කියන්නේ මේව දැන් ඔයගොල්ලෝ පළවෙනිම තේරුම් ගන්න මෙන්න මේ විදියට. තව සමගාමී සමීකරණයට වැදගත් වෙන දෙයක්. දැන් අපි මෙතන කරන්නේ සමීකරණ ගොඩනගන එකනේ. සමීකරණ ගොඩනගන එකනේ. සමීකරණයක් කියන්නේ මොකද්ද? සමාන කිරීමක්. සමාන කිරීමක් කියන්නේ එහෙනම් දේවල් දෙකක් තියෙන්න ඕනේ. වම් පැත්ත දකුණු පැත්ත මම ඔයගලන්ට කලින් කියපු දේ. දකුණු පැත්ත වම් පැත්ත. ඒක සමාන කිරීමක් තියෙන්නේ. සමාන කිරීමක්. සමීකරණයක් කියන්නේ ඒකයි. එහෙනම් එකම දේ ඔයගලන්ට ඔය දෙන ගැටළු වල එකම දේ එකම දෙයකට දීලා තියෙන්න පුළුවන්. බොහෝ දුරට දෙනවා. එකම දේ මම ඔයගලට ඒක දැන් උදාහරණයක් කරලා පෙන්නන්නම්. එකම දේ එකම දෙයකට දෙනවා. හරිද? අන්න එහෙම අවස්ථා තියෙනවා. එතකොට ඒක තමයි ඔයගොල්ලෝ අඳුර ගන්න ඕනේ. ඕනම ගැටලුවකදී සමගාමී සමීකරණ ගොඩනගන්න කියලා කියන ගැටලුවකදී ඔයගොල්ලෝ අඳුර ගන්න ඕනේ. එකම දේ එකම අගය ක්‍රම දෙකකට දීලා තියෙනවා. ඒකට ඒ දෙක අඳුරගෙන ඒ දෙක සමාන කරලා ලිව්වා නම් හරි. එච්චරයි. හරි. රයිට්. අපි දැන් උදාහරණයක් දෙකක් කතා කරමු. හරි. දැන් ඔයගොල්ලෝ ගන්නකො ඔයාලට දීලා තියෙන පළවෙනි උදාහරණය. දැන් ඒකේ තියෙන්නේ කොහොමද? අගයන් දෙකක් තියෙනවා. ඒ අගයන් දෙකේ එකතුව 12යි. අගයන් දෙකේ එකතුව 12යි. හරි මම මේ බොහොම සරල එකක් දැන් මේක ගැටළු වෙන්නේ නැති තරම් සාමාන්‍ය විදිහට කොහෙත්ම නෑ. සාමාන්‍යයෙන් 10 වසර 9 වසරදී වගේ මේක එන්න පුළුවන්. ඒ සාමාන්‍ය අපි ඒවත් කරන්න බෑ. හරි. එතකොට මෙතන කියනවා අගයන් දෙකක් තියෙනවා. ඒ අගයන් දෙකේ එකතුව 12යි. දැන් මේ අගයන් දෙක අපි දන්නේ නැහැ මොනවද අගයන් දෙක කියලා. හැබැයි අගයන් දෙකේ එකතුව 12යි. එහෙනම් දැන් බලන්න. ඕගොල්ලෝ අගයන් දෙක ගමුකෝ x සහ y කියලා. x එක අගයක් ඒක දන්නේ නැත්නම් අනිත් අගය y. මේ දෙන්නගේ එකතුව අපිට ක්‍රම දෙකකට ලියන්න පුළුවන්. බලන්න. මේ දෙන්නගේ එකතුව දැන් ඉලක්කම් දෙකක් ගත්තොත් ඕගොල්ලෝ 3යි 4යි 7යි. හැබැයි 3 ධන 4. එහෙම කියලා ලියන්නේ. අනිත් වගේ මේ නොදන්න අගයන් දෙක අපි දන්නේ මේ අගයන් මොනවද කියලා. හැබැයි මේ දෙන්නගේ එකතුව. කොහොම ලියද? හැබැයි මේකම ලියන තේරුම මේ දෙන්නගේ එකතුව තමයි 12. එතකොට අපි මේ දෙන්නගේ එකතුව උනොත් අපිට ලියන්නේ 12යි. මේ එතකොට මේ දෙන්නම සමානයි. දැන් මේ ගැටලුවට අනුව x ධන y මේ නොදන්න අගයන් දෙකේ එකතුව. මේක මෙහෙම ලියත හැකියි. x ධන y මේ නොදන්න පද දෙකේ එකතුව. එතකොට එයාම තමයි මේ ඉන්නේ 12යි. මොකද මේ දෙන්න එකතුව 12යි කියලා කියන්නේ. එහෙනම් මේ දෙක සමාන වෙන්න ඕනේ මේක. මේ දෙන්න එකතුව මේ තවත් දීලා දීලා 12යි. කෙලින්ම දීලා. මේ දෙන්න එකතුව 12යි. මේ දෙන්න එකතුව මෙහෙම ලියන්න පුළුවන්. x ධන y අපිට කියන නොදන්න පද දෙකේ එකතුව 12යි කියලා. අන්න එහෙනම් මේ දෙන්න සමාන. අන්න එහෙම කියලා අපිට හිතා ගන්න පුළුවන්. හරි ඔය සමාන කිරීමක් මේ පද දෙක සමාන කරලා එතකොට මෙතන ඔන්න සමීකරණයක් ගොඩනැගුවා. හරිද? දැන් තව විදිහකට මෙන්න මෙහෙම. දැන් හිතන්න අපි ඊළඟට කියනවා මේ අගයන් දෙකේ වෙනස නැත්නම් සමහරක් වෙලාවට සමහරක් ගැටලුවද කියලා තියෙනවා. විශාල අගයේ කුඩා අගයේ අතර වෙනස. විශාල අගයත් කුඩා අගයත් අතර වෙනස. එහෙම නැත්නම් විශාල අගයෙන් කුඩා අගය අඩු කළ විට. හරි. එතකොට දෙක ලැබෙනවා. එහෙනම් අපි මෙතනදී විශාල අගය x කියලා හිතාගමුකෝ. එහෙනම් x වලින් y අඩු කරාම ලැබෙන අගය කීයද? 2යි. කොහොම කියලා කියනවා. හරිද? විශාල අගයෙන් කුඩා අගය අඩු කරා 2යි. ඒ විදිහට. ඉතින් ඔන්න ඔහොම ලියන්න පුළුවන්. විශාල අගයෙන් මම ඒක කෙලින්ම ලිව්වා. මේක හරියට සරලයි. විශාල අගයෙන් කුඩා අගය අඩු කරාම ලැබෙන අගය 2යි. අර කලින් විදිහට හිතාගන්න. එතකොට විශාල අගයෙන් කුඩා අගය අඩු කිරීම කියන එක මෙහෙම ලියන්න. x ඍණ y. එතකොට ඒක සමාන වෙනවා 2කට. සමානයි 2. ඔන්නම ලියන්න පුළුවන්. හරිද? right. ඔය වගේ සමීකරණ ගොඩනගන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට මේ දෙක විසඳුවොත් මේකේ උත්තරේ ගන්න පුළුවන්. හරි? ඒක තේරුම් ගන්න. මේක පුළුවන් නම් විසඳලා උත්තරේ ගන්න බලන්න. හරි? right. මට මේක උත්තරේ විසඳලා අගේ කියන මම ඊට පස්සේ තව උදාහරණයකට යන්නම්. තව මේ වගේ සමීකරණ ගොඩනගන්න එක. හරි?
එකම දේ වෙනස් වෙනස් වචන පාවිච්චි කරලා වෙන වෙන විදිහට එකම ප්‍රශ්න කරකවලා දෙන්න පුළුවන්. හරි මම දැන් උදාහරණයක් දෙන්න තව ඔය දැන් මේ අපි කලින් කතා කරපු වගේ එකක් අපි බලමු. ඒකම දෙන්න පුළුවන් ඔය දෙවෙනි ආකාරයේ විදිහට මම ඔයගොල්ලන්ට දීපු දෙවෙනි ගානේ. මොකද්ද? කියනවා සංඛ්‍යා දෙකක එකතුව 60යි. සංඛ්‍යා දෙකේ එකතුව 60යි. හරි? එහෙනම් මේකේ තර වගේම ලියන්න හැකි x ධන y සමානයි 60යි. හරිද? හැබැයි දැන් බලන්න මේකේ කියලා තියෙන ඊළඟ පේජේ ටිකක් අමුතුයි නේ. ඒකේ කියලා තියෙන්නේ කොහොමද? x වලින් 40ක් අඩු කරාම ඒක y වලට සමානයි කියලා නේ. x වලින් 40ක් අඩු කරාම y වලට සමානයි කියලා. එහෙනම් නිකමට අපි දුමු මෙහෙම x මෙතන y. x වලින් 40ක් අඩු කරන්නේ. එතකොට තමයි y වලට සමාන වෙන්නේ. එහෙනම් හරි බලීසි x වලින් 40ක් අඩු කරනවා. එතකොට y වලට සමානයි. x වලින් 40ක් අඩු කරාම y වලට සමානයි. හරි දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපි මේක කොහොම ලිව්වට පස්සේ අර ඔයගලන්ට පුරු විදියට මේක ගන්නෙ කොහොමද? හරි පුරු ඔයගලන්ට මේ පැත්තේ ඉලක්කම් තියලා මේ පැත්තේ පද නැත්නම් අකුරු සහිත ඒවා තියලා නේ. මේ පැත්තේ තනි ඉලක්කමක් අගයක් තියලා. ඒක ප්‍රශ්නයක් නෑ. හරිම ලේසි ඕනම වෙලාවක සමීකරණයක මේ පද එක පැත්තකින් අනිත් පැත්තට අනිත් පැත්තෙන් මේ පැත්තට එහෙම මාරු කරගන්න පුළුවන්. හැබැයි මාරු කරද්දී කරන්න ඕනේ සැලකිලිමත් වෙන එකම දේ තමයි මේ ලකුණු මාරු කරන්න ඕනේ. දැන් මෙතන එකම දේ තමයි මේ අද පැත්තකින් අනිත් පැත්තට ගන්නකොට සමාන වෙන අනිත් පැත්තට ගන්න ලකුණු ඒවා මාරු කරන්න ඕනේ. ඒවා ලකුණු මාරු කරගන්න. එහෙනම් දැන් මේ ඍණ 40 මේ පැත්තට ගෙනියනවා. ඒකට ධන 40 වෙනවා. y මේ පැත්තට එනකොට මේකේ y තියෙන ධනනේ මෙතන. ඒක මේ පැත්තට ඍණ වෙනවා. x මේ ධන y මේ පැත්තට එනකොට ඍණ y වෙනවා. මේ ඍණ 40 හැ පැත්තට යනකොට ධන 40 වෙනවා. මම ඒක ලකුණු ගණන් කාලියන්නේ. ඉතින් ඔන්න ඔහොම හදාගෙන ඔයගලන්ට මේක පළවෙනි සමීකරණය මේක දෙවෙනි සමීකරණය කියලා අරගෙන විසඳන්න පුළුවන්. හරිද? ඔව් මේක එක මේක දෙක කියලා අරගෙන විසඳන්න පුළුවන්. මම මේ නිකන් උදාහරණයකට කිව්වේ එකම දේ එක එක විදිහට කොහොම පොඩි වෙනස්කම් එක දෙන්න පුළුවන්. හරිද? දැන් මේක ඔයගොල්ලෝ කැමති නම් විසඳන්න. හරි මම නිකන් ඕනගලා පෙන්නන්නේ. හරි? හරි පුතේ. දැන් අපි යමු තුන්වෙනි ගැටලුවට. හරි? තුන්වෙනි ගැටලුවෙත් කියන්නේ නිකන් ඔය මම කලින් කරපු එකම වගේ එකක් මේකත්. හරිද? මේකේ ඒ දේම තමයි මම ඔයගලන්ට මේක කරෙත් ඒක දුන්නෙත් ඒකමයි. ඒ දේම තමයි තවත් විදිහකට දීලා තියෙන්නේ. දැන් මේකෙත් බලන්න පළවෙනි කියන්නේ මොකද්ද? අර පළවෙනි සමීකරණේ ඒ විදිහමයි. හරි පළවෙනි සමීකරණේ ඒ විදිහමයි. බලන්න දෙවෙනි සමීකරණයට ඒගොල්ලෝ දාලා තියෙන විදිහ වෙනස්. මම කොහොම කරලා ඔයගලන්ට දුන්නේ ඒකයි. ඕකේ පොඩි මේකක් තියෙනවා. බලන්න. පළවෙනි එකෙන් කියන්නේ අරකම තමයි. මොකද්ද? සංඛ්‍යා දෙකේ එකතුව 60යි. එහෙනම් නොදන්න පද දෙකේ එකතුව 60යි. එහෙනම් අපි කියනවා x ධන y සමානයි 60යි. ඉතින් නම හරි. x ධන y සමාන 60යි. ඊළඟට කියනවා මොකද්ද? මෙන්න මෙතන තමයි වැදගත්ම දේ. හරිද? x හරිද? x කියන්නේ y වල කීයද? y වගේ 5 ගුණයක්. අන්න එතන බලන්න 5 වාරයක්. x වලට සමාන නොවන y වල 5 වාරයක්. නැත්නම් 5 ගුණයක්. එතකොට අපි නිකමට මෙහෙම හිතන්නකො. ඔන්න x මෙන්න y. හරිද? x සමාන වෙන්නේ y වල 5 ගුණයකට. y වගේ 5 ගුණයක් වෙනවා. එහෙනම් කොහොමද කරන්නේ? x 5 ගුණයක්. මේ x කියන එක සමාන වෙනවා y වල 5 ගුණයකට. හොඳට තේරුම් ගන්න. x කියන එක සමාන වෙනවා y වල 5 ගුණයකට. එහෙනම් දැන් අපි නිකමට හිතමුකෝ මෙතන මෙහෙම කියලා වෙලා. අපි හිතමු මෙතන 2. මෙතන 10 තියෙනවා. හරිද? දැන් මේ වගේ 5 වාරයක් නේද මේක? හරි? මේක ගොඩක් අය පටලවා ගන්න ඒක මම විස්තර කරන්නේ. මේක වගේ 5 වාරයක් මේකනේ. ඒක පහින් වැඩි කරාම 10යි. හරිද? එතකොට දැන් ඕගොල්ලෝ වැඩි කරන්න ඕනේ මෙයාව නේද පහින්? මෙයාව නේද පහින් වැඩි කරන්නේ? ඒ කියන්නේ මෙයාව පහින් වැඩි කරලා තමයි මේ දෙනවා සමාන කරන්න පුළුවන් නේ. මේව වැඩි කිරීම 5. එයා කියනවා x කියන්නේ y වගේ 5 වාරයක්. 5 ගුණයක්. y වගේ 5 ගුණයක්. x කියන්නේ y වගේ 5 ගුණයක්. එහෙනම් හරිද? ඒකයි මට ඒක තේරුම් ගන්න මම මේ කියන්නේ පැහැදිලි කරන්න හදන්නේ. මෙන්න 10 මෙන්න 2. එතකොට මේ පොඩි ඉලක්කම පහෙන් ගුණ කරොත් තමයි මෙයාට සමාන වෙන්නේ. වැඩි එකට නේ විශාල එකට. දැන් මෙතනෙත් එහෙමනේ. y වගේ 5 වාරයක්ලු x. ඒතකොට x නේ ලොකුනේ.
y වගේ 5 ගුණයක්. දෙක වගේ 5 ගුණයක් 10යි. එතකොට එහෙනම් දෙක ඕනේ 5න් වැඩි කරන්න. අන්න ඒ වගේ මෙතන x කියන්නේ y වගේ 5 ගුණයක්. එහෙනම් කාවද ඔයගොල්ලෝ 5න් වැඩි කරන්න ඕනේ? y. අන්න ඔකයි වැදගත්ම දේ පටලවා ගන්න. මේක දැන් විශාල එක x නිසා 5ක් දානවා x වලට. එහෙම නෑ. මෙතනදී y x සමාන කිරීමක් නේ අපි කරන්න ඕනේ. ඒ කියන්නේ පොඩි ඉලක්කමයි ලොකු ඉලක්කමයි සමාන කිරීමක්. මෙතන ඔයගලන්ට මේක කියවෙන විදිහට තේරෙනවා. x කියන්නේ y වගේ 5 ගුණයක්. මෙතන 2 5න් ගුණ කරොත් 10ට සමාන වෙන්නේ. කියන්නේ මේ පොඩි එක තමයි ඔයගොල්ලෝ 5න් වැඩි කරන්නේ. ඒ වගේ මෙතන x කියන්නේ y වගේ 5 ගුණයක්. එහෙනම් y වැඩි කරන 5යි. එතකොට තමයි x වලට සමාන. කුඩා එක තමයි ඔයගොල්ලෝ 5න් වැඩි කරන්නේ. මේක සමාන. ඔන්න ඔහොම ඔයගලන්ට ගන්න පුළුවන්. දැන් මේ සමීකරණය මම චුට්ටක් තව පොඩ්ඩක් මේක සුළු කරලා පෙන්නන අපිට පුරු විදිහට. හරි? ඒ කියන්නේ මෙහෙම. දැන් මේක ඔයගොල්ලෝ දන්නවා මම කලින් කිව්වා මොකද්ද? මේ 5 වැඩි කිරීම y කියන කලියට 5y. හරි? ඒක දැන් දන්නවා. එහෙනම් දැන් මේ පැත්තේ අර අපිට හුරු කොහමද? අකුරු තියෙන ඒවා මේ පැත්තේ තියලා අකුරු තියෙන පද මේ පැත්තේ තියලා මේ පැත්තේ ඉලක්කමක් තියලා. දැන් ඒ ක්‍රමෙ ඉනිමේ. හරි? මතකද මම ඔයගලන්ට පළවෙනි දවසේ කිව්වා මේ සමගාමී සමීකරණ විසඳන්න ආදේශය කියලා ක්‍රමයක් තියෙනවා. දැන් ওই ආදේශය කියන අර ගැටලුවල අපි දෙවෙනි කරපු ආදේශය නෙමෙයි. හොඳේ. ආදේශය කියන්නේ මුලින් ඉඳන් පටන් ගන්න ක්‍රමයක් තියෙනවා. දැන් නම් ඒක කරන්නේ නැති තරම් ඒ හින්දා බලමු මම පුළුවන් මේ ඒක පුළුවන් උතින් වෙලාවක කළා කරන්නම්. එහෙම ක්‍රමයක් තියෙනවා. අන්න ඒ ක්‍රමය කරා නම් මේක හරි ලීසියි. හොඳේ. මේ වගේ ගැටලු හරි ලීසියෙන් විසඳන්න පුළුවන්. නමුත් කමන්නේ. දැන් අපි බලමු අපිට හුරු පුරුදු විදිහට මේක කරන්න. හුරු පුරුදු ක්‍රමයටම කරන්න. හරි. එහෙනම් මොකද කරන්න ඕනේ? දැන් අපි අර අපිට පුරුදු විදිහට හදාගන්න. මොකද අකුරු තියෙන. xy තියෙන පද නැත්නම් a b වගේ a තියෙන පද මේ පැත්තට ගත්තා. වම් පැත්තට අර පැත්තේ නිදහසේ ඉලක්කමක් තියෙන. අගයක් තියෙන විදිහට හදාගන්න. ඒකත් හරි ලේසියි. මොකද්ද? මෙතන x මේ ධන 5යි y මේ පැත්තට. ඒක මොකද වෙන්නේ? ඍණ 5යි y වෙනවා. හරිද? ඍණ 5යි y වෙනවා. ඊට මේ පැත්තේ මොකක්ද තියෙන්නේ? දැන් මේ පැත්තට ගිහිච්චා. ඒක මොකද වෙන්නේ? මේ ධන 5යි මේ පැත්තට ආව ඍණ 5යි y වෙනවා. මේ පැත්තේ තියෙන්නේ බිංදුව. අපි මෙතන බිංදුවයි කියලා දාමුත් නේ. බිංදුව. කිසි ගැටලුවක් නැහැ. එහෙම ඉස්සරහට පුළුවන් අපිට. හරිද? මේ ධන 5යි මේ පැත්තේ ඍණ 5යි y වෙනවා. එච්චරයි. එහෙනම් මේක උගලන්ට දෙවෙනි සමීකරණය කියලා දාගන්න පුළුවන්. මේක පළවෙනි සමීකරණය කියලා දාගන්න පුළුවන්. ඊට පස්සේ විසඳන්න පුළුවන්. හරිද? උගලන්ට පුරුදු විදිහට විසඳන්න. එච්චරයි. හරි දැන් මම මේක විසඳන්න යන්නේ නෑ. ඒ කියන්නේ මේ ඔයගොල්ලෝ දන්නවා මේ සමීකරණ දෙක ගත්තාම y වලගේ නම් y වල සංගුණක වෙනස්. හැබැයි x වල සංගුණක එකමයිනේ. මෙතන එක මෙතනත් එක ධන එක ධන එක. එහෙනම් ඔයගොල්ලෝ එකම ලකුණ තියෙන්නේ. එහෙනම් සමීකරණේ අඩු කරන්න. එකෙන් දෙක අඩු කරලා නැත්නම් දෙකෙන් එක අඩු කරලා විසඳ ගන්න පුළුවන්. හරි? සාමාන්‍ය විදිහට කරන්න. හරි. එහෙනම් මට කළ බල විස්තරය කියන්න උත්තර කියන්න බලන්න. අපේ කලින් දෙවෙනි ගානට ආපු උත්තරේ තමයි මේකත් එන්නේ. හරි. ඒකට බලන්න මේ දෙවෙනි ගානම තමයි මේ තවත් විදිහකට දුන්නේ. දෙවෙනි ගානම තමයි ඒ අගයන්ම තමයි මේකෙත් එන්නේ. මේක අර දීපු විදිහ වචනවල වෙනසක් තියෙනවා. හරි. මොකද මේ වගේ ඒවා මම දැකලා තියෙනවා ඔයගොල්ලෝ ගොඩක් කීප වතාවක් ඇවිල්ලා තියෙනවා. යම් දෙයක් මේ වගේ පස් ගුණයක් දැන් අපි උදාහරණ විදිහට ඔයගොල්ලෝ ඊළඟ ගාන. හරි. හතරවෙනි ගානේ තියෙනවා එක. ඒගොල්ලෝ කියනවා මොකද ඇපල් ගෙඩියක් ගන්න මුදලින් peer ගෙඩි මෙච්චරක් ගන්න පුළුවන්. අන්න ඒ වගේ. මේකෙත් ඒ වගේම දෙයක්. මේක x ගන්න මුදලින් y 5 ගුණයක් ගන්න පුළුවන්. 5 ඒ කියන්නේ අපි තුන් මේ x කියන්නේ ඇපල් y කියන්නේ peer කියලා. එහෙනම් peer ගෙඩි 5ක මිලෙන් කියන්නේ ඇපල් ගෙඩියක් peer ගෙඩි 5ක මිලකට සමානයි. අන්න ඒ වගේ කියන්න පුළුවන්. මේත් ඒ වගේ දෙයක්. අපි ඊළඟ ගානත් එක්ක කතා කරමු. ඒකටත් උදාහරණයක් දෙන්න. ඒකට මේකත් ඒ වගේම තමයි. හරි? right. ඔව් මේකත් මට කරලා එමුනම් උත්තරේ කියලා කරන්නකෝ බලන්න. උත්තරේ කියන්නකෝ බලන්න. හරි. දැන් එහෙනම් අපි ඒ ගාන බලමු. එතෙන්ද කියන්නේ මොකද්ද? හොඳට ආපහු මුලින් අපි බලමු. මොකද්ද? peer ගෙඩි 4ක sorry ඇපල් ගෙඩි 4ක මිලත් peer ගෙඩි 3ක මිලත් එකතුව ඇපල් ගෙඩි 4ක සහ peer ගෙඩි 3ක මිලේ එකතුව 750 නේ. එහෙමනේ කියන්නේ. peer ගෙඩි ඇපල් ගෙඩි 4ක නම් 4යි x. ඒගොල්ලෝ කියනවානේ මෙතන ඇපල් ගෙඩියක් x ලෙස ගන්න කියලා. ඇපල් ගෙඩියක මිල නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. 4x කියන්නේ ඇපල් ගෙඩි 4ක මිල.
ඇපල් ගෙඩි 4ක මිලට peer ගෙඩි 3ක මිල. එහෙනම් 3යි y. peer ගෙඩි 3ක මිල. එකතු කරාම පස්සේ කීයද වෙන්නේ? 750. 750. ඕම් කියලා ගන්න පුළුවන්. හරිද? දැන් බලන්න මේ ඇපල් ගෙඩි 4යි peer ගෙඩි 3යි මිල ආකාර දෙක දුන්නේ. කෙලින්ම ගාන දුන්නා. ඇපල් ගෙඩි 4යි peer ගෙඩි 3යි 750යි කියලා. නැත්නම් අපිට ඒකම ලියත හැකි වෙනවා. ඇපල් ගෙඩි 4යි peer ගෙඩි 3යි. ඔන්න එකතු. මේ දෙකේ එකතු. ඇපල් ගෙඩි 4යි peer ගෙඩි 3යි මිල. ඒකට ඒක 750. දෙන්න සමාන කරා. එච්චර. ඒ ඊළඟ මෙන්න මේක තමයි මේ ගාන විශේෂත්වය වෙනස. මොකද මේක කියනවා peer ගෙඩි දෙකක මිලට රුපියල් 50ක් එකතු කළ විට ඇපල් ගෙඩියක මිලට සමාන වෙයි. හරිද? ඔන්න ඔතන හරි පරිස්සමින් අපි කරගමු. හරිද? එහෙනම් අපි බලමු ලියාගමු මෙහෙම. ඔන්න ඇපල් ගෙඩියක මිල. මෙන්න peer ගෙඩියක මිල. peer ගෙඩි දෙකක මිල කියන්නේ මොකද්ද? peer ගෙඩි දෙකක මිල 2යි වයි නේ. 2යි වයි. peer ගෙඩි දෙකක මිලට රුපියල් 50ක් එකතු කළ විට. හරි ලේසියි පුතේ. එහෙනම් මේක 50ක් එකතු කළ විට මේ දෙන්න සමානයි. හරිම ලේසියි නේද? මෙන්න ඇපල් ගෙඩිය මෙන්න peer ගෙඩිය. peer ගෙඩිය දෙකක මිල. peer ගෙඩි දෙකක මිල කියන්නේ peer ගෙඩිය දෙකකින් ගුණ කරන්නේ. ඔයගොල්ලෝ දන්නවනේ peer ගෙඩියක් රුපියල් 20 නම් දෙකක් කියන්නේ 40යි. ඒ කියන්නේ 20 වැඩි කිරීම දෙක. ඒ වගේ peer ගෙඩිය මෙතන y නම් peer ගෙඩි දෙකක මිල කියන්නේ 2යි y. හැබැයි ඒකට තව 50කුත් එකතු කරනවා. peer ගෙඩි දෙකක මිලට රුපියල් 50ක් එකතු කළාම ඒක සමානයිලු ඇපල් ගෙඩියක මිලට. එහෙනම් මේ දෙන්න සමාන කරන්න පුළුවන් දැන්. peer ගෙඩි දෙකක මිලට රුපියල් 50ක් එකතු කළාම මේ ඇපල් ගෙඩිය මිලට සමානයි. එහෙනම් මේ දෙන්න සමානයි කියලා ලියන්න. දැන් ඔන්න ඔය විදිහට මේක ලියලා ඊට පස්සේ ඔයගලන්ට හුරු පුරුදු විදිහට මේක සමගාමී සමීකරණයක් විදිහට හදාගන්න පුළුවන්. මම ඒකත් ඕනනම් කියන්නම්. මෙහෙම x මේ ධන 2යි y මේ පැත්තට ගියට සමානලක් නෙමෙයි පැත්තට. ඒකට ඍණ 2යි y වෙනවා. අතන ධන 50 හිමුණු තියන්නේ මේ පැත්තේ. ඒකට මේක ඔයගලන්ට පළවෙනි සමීකරණය කියලා ගන්න හැකි. මේක දෙවෙනි සමීකරණය කියලා ගන්න හැකි. අරගෙන විසඳන්න. එතකොට උත්තරේ ගන්න අවශ්‍යයි. දැන් මේකේ නම් ඔයගලන්ට මේ y වලවත් x වලවත් එකම සංගුණිකේ නෑ. x වල එක සංගුණිකේ හදාගන්න එක ලේසි. මේ දෙවෙනි සමීකරණය 4ෙන් වැඩි කරා නම් මෙතන x ළඟටත් 4 ගත්තා. ඊට පස්සේ මේක විසඳන්න පුළුවන්. හරිද? ඒ විදිහට විසඳන්න විසඳලා ඔයගලට උත්තරේ ගන්න පුළුවන්. දැන් මට අද ඕනේ ඔයගලට පුළුවන් තරම් සමීකරණ ගොඩනගන විදිය පෙන්නන්න. හරිද? දැන් අපි බලමු පොඩ්ඩක් ඔලෙල් ගානක් කරන්න. ඔලෙල් ගානකුත් මම කොහොමද ගොඩනගන්නේ කියන එක අපි කතා කරමු. දැන් මම ඔයගලන්ට ඔය එවලා තින්නේ 2024 ආපු ඔලෙල් ගැටලුව. සාමාන්‍ය පෙළ ගැටලුව. අපි ඒක කතා කරමු. පොඩ්ඩක් මේක ටිකක් වගන්තිත් වැඩි. එහෙම මේ කියලා බය වෙන්න එපා. එතකොට ඇත්තටම කියනවා ලේසි. වගන්ති වැඩි කියන්නේ බොහෝ දුරට එහෙම එකක් තියෙනවා. වගන්ති ගන්න වැඩි නම්. හරි. දැන් මේකට ඔයගොල්ලෝ රූප සටහනක් හරි කොහොම හරි මේ ඇඳගෙන අදහස ගන්න බලන්න හරියට. මේක ඉතර අමාරු දෙයක් නෙවෙයි කතා කරපු වගේම දෙයක්. හරිද? ඔයගොල්ලන්ට එහෙම තව වෙන ගැටලු අවශ්‍ය නම් මට මේ ගෲප් එකට දාලා තියන්න. අපි ඒකට ඒක කතා කරමු. හරි. මේ 2021 ගානක් මම කරන්න තීරණය කරා. මම ඒකයි ඔයගොල්ලන්ට ඒක කිව්වා. බලමු දැන් ඒක කරන්නේ කොහොමද කියලා. දැන් මෙතන කියනවා ඔයගොල්ලෝ එක කියව ගන්න සාදයකට සහභාගී වූ වැඩිහිටියන් හා කුඩා ළමයින්ට නේද? මෙහෙම කියලා කියනවා. මම ගාන චුට්ටක් මතකයි. මෙහෙම අපි නිකන් අපි මෙහෙම වැඩගමු. මේ කුඩා අපි ගාන විශාල අපි ගාන. මොකක් ගමු නිකොට ප්‍රශ්නයක් නැහැ. හරිද? අරගෙන දැන් ඒගොල්ලෝ කියනවා මේ ගැටලුවේදීම මිලටගත් කුඩා පිඟන් ඇසුරුම් සංඛ්‍යාව x ලෙසද මේ කුඩා පිඟන් ඇසුරුම් ගන්න නෙවෙයි මෙතන මේ පිඟානක් කියලා ඇඳලා මම කියන්නේ පිඟන් දාන බොක්ස් එකක් කියලා හිතන්න මොකක් හරි දෙයක් කියලා හිතන්නකො ඇසුරුම් එතකොට කුඩා පිඟන් දාන ඇසුරුමුත් ගන්නවා විශාල පිඟන් දාන ඇසුරුමුත් ගන්නවා එතකොට මේ කුඩා පිඟන් ඇසුරුමක පිඟන් තියෙනවා 10ක් විශාල එකේ තියෙන්නේ 5යි එහෙම ඒගොල්ලෝ කියන්නේ හරිද එතකොට මේ කුඩා පිඟන් ඇසුරුම් සංඛ්‍යාව. ඒකට ඔයගොල්ලෝ තේරුම් ගන්න අපිටම පිඟන් තියෙන බොක්ස් එකක් කියලා පෙට්ටියක් කියලා. ඒක කුඩා පෙට්ටියක තියෙනවා කුඩා පිඟන් තියෙන පෙට්ටියක තියෙනවා පිඟන් 10ක්. විශාල පිඟන් තියෙන පෙට්ටියක තියෙන්නේ 5යි. ඒකයි ඒගොල්ලෝ කියන්නේ. හරි. එතකොට මේ කුඩා පිඟන් ඇසුරුම් සංඛ්‍යාව ඒගොල්ලෝ කියනවා x ලෙස ගන්නවලු
විශාල පිඟන් ඇසුරු සංඛ්‍යාව y ලෙස ගන්න. ඔන්න ඔකයි. ඔයගොල්ලෝ ඒ ගාන හොඳට කියව ගන්න. කියවලා හොඳට බලන්න මොකද්ද මේ කියන්නේ. කුඩා පිඟන් ගාන නෙමෙයි x කියන්නේ. පිඟන් ඇසුරු සංඛ්‍යාව. ඒ කියන්නේ බොක්ස් ගාන නැත්නම් පෙට්ටි ගාන. කුඩා පිඟන් තියෙන පෙට්ටි මෙච්චරක් ගත්තා කියලා ඒගොල්ලෝ කියන්නේ. හරිද? මේ x ප්‍රමාණයක් ගත්තලු. විශාල පිඟන් තියෙන ඇසුරු y ප්‍රමාණයක් ගත්තා. හරිද? ඒකනේ කියන්නේ. දැන් ඊළඟට කියනවා මෙතන මෙන්න මෙහෙම ඔයගොල්ලෝ බලන්න කුඩා පිඟන් 10 බැගින් වූ ඇසුරුම්ද ලොකු පිඟන් 5 බැගින් වූ ඇසුරුම්ද මිලට ගන්නා ලදී. ඔව්. ඒ ටික තමයි අපි කතා කරේ. ඊළඟට කියනවා කුඩා පිඟන් ඇසුරුමක මිල රුපියල් 150ක්ද ලොකු පිඟන් ඇසුරුමක මිල රුපියල් 120ක්ද විය. මිලට ගන්නා ලද මුළු පිඟන් සංඛ්‍යාව 200ක්ද එම පිඟන් සඳහා මුළු වියදම රුපියල් 3720ක්ද විය. කොහොමද තියෙන්නේ? හරි. එතකොට දැන් ඕකේ තේරුම් ගන්න මෙහෙම දෙයක්. මේකේ තියෙන දේවල් මොනවද? පිඟන් සංඛ්‍යාව එක දෙයක් නේ. පිඟන් සංඛ්‍යාව ගැන කතා කරන්න පුළුවන්. තව මේකට යන මිල. ඔය දෙක ආශ්‍රයෙන් තමයි අපිට සමීකරණ ගොඩනගන්න පුළුවන්. ඒ වගේ දැන් මේ තොරතුරු ටික කිව්වම ඔයගොල්ලන් දැනෙන්න ඕනේ මේ සංඛ්‍යා එකතු කරලා හැදෙන දේවල් මොනවද තියෙන්නේ එකතු කරලා මොකක් හරි ඒ විදිහට හැදෙන දේවල් සමාන කිරීම. දැන් මෙතන පිඟන් සංඛ්‍යාව සම්බන්ධ එක සමීකරණයක් හදලා තියෙනවා. දැන් මේ පිඟන් ගන්න ගිය වියදම මොකද මේ ගැටලුව කියනකොටම ඔයගොල්ලන්ට තේරෙනවා. පිඟන් ගාණක් ගන්නවා. ඒකට මිලක් යනවා. ඒකට පිඟන් සංඛ්‍යාවක් තියෙනවා. ඒකට යන මිලක් තියෙනවා. දැන් ඔයගොල්ලන්ට ඔය වගේම ගැටලු වෙනවා සමහර කවුරුවලදී පහේ කට්ට මෙච්චරයි දෙකේ කට්ට මෙච්චරයි. ඒකට දෙකේ කට්ට ගාන පහේ කට්ට ගාන එකතු වුනම මුළු ඒ කට්ට ගාන නැත්තම් කොච්චරක් කාසි කියලා නේ අපි කියන්නේ නේද? ඔව්. කට්ට කියලා කියන්නේ සාමාන්‍ය අපි නේද? ඔව්. ඒකට කාසි ගාන මෙච්චරයි කියලා එනවා. ඊළඟට ඒකෙන් හැදෙන මුළු වටිනාකම නේ අන්න එහෙම. ඒ වගේ දැන් මෙතන නිකන් ගාන තිනවා ඒ සඳහා යන වියදමක් තියෙනවා. හරිද? තවත් එකක් කියද වුණා. ඇසුරුම් සංඛ්‍යාව. හැබැයි මේක ඇසුරුම් සංඛ්‍යාව ගැන කියන්නේ නැහැ. ඇසුරුම් සංඛ්‍යාව අපිට දීලා තියෙනවා. ඇසුරුම් වලට ගන්න ගේන ඇසුරුම් ගාන x y කෙලින්ම කියලා දෙනවා. කුඩා පිඟන් ඇසුරුම් x ප්‍රමාණයක් ගේනවා. විශාල පිඟන් නැත්නම් ලොකු පිඟන් ඇසුරුම් y ප්‍රමාණයක් ගේනවා කියලා තියෙනවා. හරිද? ඒ වගේ ඒක තියෙනවා. ඒක තමයි එකක් සංඛ්‍යාව. ඒකට අදාළගේ ඒගොල්ලෝ දීලා තියෙනවා. අනිත් දෙක වෙන්නේ. එතකොට පිඟන් ගණන මුල් පිඟන් ගණන සහ ඒකට යන වියදම. හරි? එතකොට ඔය දෙක අනුව තමයි අපි සමීකරණය හදන්නේ. දැන් මේගොල්ලෝ කියනෝනේ මුළු පිඟන් ගාන 200යි කියලා නේ. 200 නේද කිව්වේ? ඔව් මුළු පිඟන් ගණන 200යි. ඒක හරි ලේසි පුතේ මෙහෙම. මෙතන මේ කුඩා පිඟන් ඇසුරුම් සංඛ්‍යාවනේ x කියන්නේ. එතකොට මේ එක පිඟන් ඇසුරුමක හරි 10ක් තියෙනවනේ. මේගොල්ලෝ මේක ඔයගොල්ලෝ හිතාගන්න ලේසි එහෙමයි. කුඩා පිඟන් එක ඇසුරුමක තියෙනවා 10ක්. එතකොට කුඩා පිඟන් ඔක්කොම ගාන කීයද? දැන් ඇසුරුම් ගාන x ප්‍රමාණයක්. x කියන්නේ ඇසුරුම් ගාන. දැන් අපි උදාහරණයක් විදිහට මෙහෙම ඇසුරුමක 6ක් තියෙනවා පිඟන්. එතකොට ඒ වගේ ඇසුරුම් 3ක් තියෙනවා. එහෙනම් 3න් වැඩි කරන 3 18 වගේ. එතකොට පිඟන් ඇසුරුම් 3ක් ගෙනාවා එක ඇසුරුමක 6ක් තියෙනවා. නම් 6 වැඩි කිරීම 18. පිඟන් 18. අන්න ඒ වගේ මේ පිඟන් ඇසුරුම් සංඛ්‍යාව තමයි x කියන්නේ. එකක තියෙනවා 10 ගාන. එහෙනම් මුළු පිඟන් ගාන ගන්න පුළුවන් කුඩා පිඟන් ගාන 10යි x. මොකද x කියන්නේ ඇසුරුම් සංඛ්‍යාව. දැන් මෙතන මම මේ මෙතන ලිව්වේ මේ පිඟන් ඇසුරු සංඛ්‍යාව 3යි නයි එකක 6ක් තියෙනවා. ඒකට 6 වැඩි කිරීම 3 6ව 3ක්. ඒ වගේ මෙතන එක ඇසුරුමක තියෙනවා 10ක් 10 ඒවා x ප්‍රමාණයක් තියෙනවා. 10 ඇසුරුම් කුඩා පිඟන් ඇසුරුමක තියෙන්නේ 10නේ. ඒ වගේ ඒවා x ප්‍රමාණයක්. ඒක අපි දැන් x කියන්නේ කීයද කියලා තාම නම් ඒ වගේ දැන් මෙතන මම එක උදාහරණයක් කිව්වේ එක ඇසුරුමක 6ක් තියෙනවා. ඒ වගේ ඇසුරුම් තියෙනවා 3ක්. 18යි කියලා ගත්තා. අන්න ඒ වගේ මෙතන එක ඇසුරුමක 10යි 10 ඒවා x ප්‍රමාණයක් තියෙනවා. 10 වැඩි කිරීම x ඒ කියන්නේ 10යි x. හරි? මේක 10යි x කියලා ගන්න. ඔන්න මුළු කුඩා පිඟන් සංඛ්‍යාව. විශාල පිඟන් ඉතින් ඔය විදිහට. මොකද විශාල පිඟන් එක ඇසුරුමක තියෙනවා 5. ඒ වගේම y ප්‍රමාණය. මෙතන කිව්වම තමයි. ඇසුරුම් ගාන 3යි එක ඇසුරුමක 6යි. දැන් මෙතන නම් විශාලකෙදි එක ඇසුරුමක 5යි ඒ වගේ ඇසුරුම් y ප්‍රමාණය. එහෙනම් 5යි y මුළු ලොකු පිඟන් ගාන ගන්න ඕන නම් මොකද කරන්න ඕනේ? එක ඇසුරුමක තියෙනවා y ප්‍රමාණයක් ඒ වගේ පහක් එක ඇසුරුමක තියෙනවා 5ක් ඒ වගේ ඇසුරුම් තියෙනවා y ප්‍රමාණය. මෙතන
එක ඇසුරුමක 6ක් තියෙනවා. ඒ වගේ ඇසුරුම් තියෙනවා 3ක්. හරිද? පෙට්ටි එක පෙට්ටියක තියෙනවා 6ක්. ඒ වගේ පෙට්ටි 3ක් තියෙනවා. නේ 6ව 3ක්. ඒ වගේ මෙතන ලොකු පිඟාන් එක ඇසුරුමක තියෙනවා 5ක්. ඒ වගේ ඇසුරුම් තියෙනවා y ප්‍රමාණය. එහෙනම් 5 වැඩි කිරීම y. එතකොට එකකින් ගන්න පුළුවන් ලොකු පිඟාන් සංඛ්‍යාව කීයද කියලා. මුළු ලොකු පිඟාන් සංඛ්‍යාව කීයද නේ? ඒ කියන්නේ මෙතන මේ දේම තමයි. හරි? අර බලන්න අර අපි කරපු දේවල්ම තමයි මේ එක එක වචන දාලා එහෙම දෙන්නේ. මේ කියන්නේ 6 තුන්ගුණේ. 6 තුන්ගුණේ මතකද මම කිව්වා x වල පස් ගුණිකුවාම 5යි x. ඒ වගේ 5 x 5න් වැඩි කරන්නේ. ඒ වගේ මෙතන කියන්නේ මොකද y 5න් වැඩි කරන්නේ. y කියන්නේ ඇසුරුම් ගන්න. එක ඇසුරුමක තියෙනවා 5 ගන්න. එහෙනම් 5 ඒවා ඒ වගේ දැන් 5 ඒවා 2ක් 10යි. එතකොට එක ඇසුරුමක 5ක් තියෙනවා 5 ඒවා 2ක් තියෙනවා. ඒ වගේ දැන් මෙතන කියන්නේ ලොකු පිඟාන ඇසුරුමක 5ක් තියෙනවා. ඒ වගේ ඇසුරුම් y ප්‍රමාණය තියෙනවා. 5 වැඩි කරන y වලින් එතකොට 5යි y කියන්නේ ලොකු පිඟාන ගාන 5යි y. හරි. ඒකත් මම මෙහෙම ගන්නම්කෝ 5යි y කියලා. එතකොට මේ දෙකේම එකතුව තමයි මුළු පිඟාන ගාන වෙන්නේ. නේද? මුළු පිඟාන ගාන වෙන්නේ මේ කුඩා පිඟාන ගාන මේ තියෙන්නේ කුඩා මුළු පිඟාන ගාන මේ තියෙන්නේ විශාල මුළු පිඟාන ගාන. නැත්නම් ලොකු පිඟාන ගාන. මේ කුඩා පිඟාන ගාන මේ තියෙන්නේ ලොකු පිඟාන. ඔය දෙකේම එකතුව තමයි ඔය 200යි කියලා කියන්නේ. මුළු පිඟාන ගාන 200යි කියලා අපිට කිව්වනේ. නේද? හරි. ඔව් එතකොට එහෙනම් අපි බලමු එක සමීකරණයක් ලියන්න හැමියෙන් මොකද 10යි x ධන 5යි y. මොකද කුඩා පිඟාන මෙච්චරයි එක ඇසුරුවක 10 ගානේ ඇසුරුම් මෙච්චරක් තියෙනවා. ඒකට කුඩා පිඟාන ගන්න මේකෙන් එනවා. මේක ඇසුරුවක 5 ගාන තියෙනවා ලොකු පිඟාන. ඒ වගේ ඇසුරුම් y ප්‍රමාණයක් තියෙනවා. මේ තියෙන ලොකු පිඟාන ගන්න. මේ දෙකේම එකතු වුණාම කීයද? 200 නේ. හරි. මොන ගන්න. එතකොට මුළු පිඟාන ගන්නට ඔන්න සමීකරණයක් ගොඩනැගුවා. දැන් ඊළඟට යන මිල හරි යන වියදම මේ ටික ගන්න යන වියදම ඒකත් ඇසුරුම් පාවිච්චි කළා කියන දැන් එක පිඟානකට වියදම නෙමෙයි කිව්වේ ඔක ගැන ටිකක් හිතන්න පුළුවන් එක පිඟානකට කිව්වේ වියදම උනම් හොයන්න පුළුවන් නමුත් අපිට ඒකත් කිව්වේ නෑ හරි මම කියන්නේ මේ ගාන ඔයගොල්ලන්ට හිතෙන දේවල් එක පිඟාන ගාන නෙමෙයි කතා කරේ ඒගොල්ලෝ දුන්නේම ඇසුරුමකට ගිය වියදමනේ දැන් ගාන හොඳට ඔලුවට ගන්න ඕනේ මොකද ගානදී කිව්වේ කුඩා පිඟාන් එක ඇසුරුමකට රුපියල් 150ක් ගියා. ඇත්තනේ පුතේ මොකද කුඩා පිඟාන් 10 ගානේ තියෙනවනේ එක ඇසුරුමකට. ඒකට එයින් ඉන්න රුපියල් 150ක් ගියා. එතකොට ඇසුරුමකට ගිය ගාන නෙමෙයි තියෙන්නේ. එක පෙට්ටියකට කුඩා පිඟාන් තියෙන පෙට්ටියකට ගිය මිලයි තියෙන්නේ. එහෙනම් 150ක් යනවා එක කුඩා පිඟාන් තියෙන ඇසුරුමක් ගන්න. දැන් ඇසුරුම් කොච්චරක් ගත්තද අපි? ඇසුරුම් ගානනේ අපිට x කියලා ගන්න කිව්වේ. ගත්ත ඇසුරුම් ගාන කුඩා පිඟාන් ඇසුරුම් ගාන x. හරිද? එහෙනම් මොකද කරන්නේ? කුඩා පිඟාන් ටික ගන්න යන වියදම හොයන්න මොකද කරන්නේ? ඇසුරුම් ප්‍රමාණය ඇසුරුම් ප්‍රමාණය එක ඇසුරුමක් ගන්න යනවා රුපියල් 150. දැන් අපි දුමු මොකක් හරි ඇපල් ගෙඩියක්ම ගමුකෝ. ඇපල් ගෙඩිය රුපියල් 150යි. ඇපල් ගෙඩි දෙකක් ගන්න යන මිල කොහොමද? 150 වැඩි කිරීම 2. ඇපල් ගෙඩි 7ක් ගන්න යන මිල 150 වැඩි කිරීම 7. ඒ වගේ ඇපල් මෙතන කියන්නේ මේ සෝරි පොඩි පිඟාන් ඇසුරුමක මිල 150යි 150 ඒවා x ප්‍රමාණයක් ගන්නවා. ඒ කියන්නේ ඇසුරුම් x ප්‍රමාණයක් ගන්නවා කියලා කිව්වේ කුඩා පිඟාන ඇසුරුම් x ප්‍රමාණයක් ගන්නවා. 150 වැඩි කරන්න x වලින්. එතකොට කුඩා පිඟාන් වලට යන වියදම එනවා. මොකද මේ කුඩා පිඟාන් ඇසුරුමක මිල. ඒ වගේ ඇසුරුම් මෙච්චර ප්‍රමාණයක් ගන්න. ඇසුරුම් ප්‍රමාණය x කියලා කිව්වේ. එහෙනම් 150 වැඩි කිරීම x වලින්. එතකොට 150යි x. ඔන්න මේ කුඩා පිඟාන් වලට යන වියදම. ඊට පස්සේ විශාල පිඟානුත් ඔය වගේම. විශාල පිඟාන් ඇසුරුමක මිල විශාල පිඟාන් ඇසුරුමක මිල වෙන්නේ 120යි. එහෙනම් විශාල පිඟාන් ඇසුරුම් y ප්‍රමාණයක් ගන්නවා. ඒ y ප්‍රමාණය මේ විශාල ලොකු පිඟාන් ඇසුරුම් y ප්‍රමාණය ගන්න යන මුළු වියදම වෙන්නේ 120 ඒවා 120 ඒවා y ප්‍රමාණය. නේ? ඇයි? ලොකු පිඟාන් ඇසුරුම් y ප්‍රමාණයක් ගන්නවා කියලා නේ අපිට ගන්න කිව්වේ. ඒකට ඇසුරුම් ප්‍රමාණය මෙච්චරක් ගත්තා. ඒක ඇසුරුමකට යනවා 120 ගාන. 120 ඒවා y. හරි. 150 ඒවා 3ක්. ඇපල් ගෙඩි 3ක මිල. එක ගෙඩියක් 150 150 ඒවා 3ක්. ඒ වගේ පෙට්ටි 3ක මිල. එක පෙට්ටියක් 150යි 150 ඒවා ඒ වගේ. දැන් මෙතන
ලොකු පිඟන් ඇසුරුමක ලොකු පිඟන් බොක්ස් එක කියලා ගමුකෝ. බොක්ස් එක මිල 120යි. ඒ වගේම මෙච්චරක් ගත්තා. y ප්‍රමාණය ගත්තේ. y ප්‍රමාණය කොච්චරද කියලා අපිට දීලා නැහැ. 120 y. y ප්‍රමාණය. හරි. දැන් මේ දෙකම එකතු කරාම වෙන්න ඕනේ මොකද? මේ දෙකම එකතු කරාම හරි මේකට මම ලියන්නම් ධන 120යි y. කොහොම ලියමුද? මේ තියෙන කුඩා පිඟන් වලට යන වියදම මේ තියෙන විශාල පිඟන් වලට යන වියදම ඔය වියදම කියලා තිබ්බා කීයද? ඔය ගානේ කියලා තිබ්බා මොකද්ද? 3720යි. 3720යි. හරි. 3720. right? ආපහු තේරුම් ගන්න මේ තියෙන කුඩා පිඟන් වලට යන වියදම මේ තියෙන විශාල පිඟන් වලට යන වියදම. ඒ කියන්නේ මේ එක ඇසුරුම් ගානේ මේ තියෙන කොට ඇසුරුම් ගාන කුඩා පිඟන් ඇසුරුම් ගාන. ඒ ඇසුරුමකට 150 ගානේ වියදම. පෙට්ටි කියලා හිතන්නේ. ඊට පස්සේ මේ ලොකු පිඟන් ඇසුරුම ගණන ඇසුරුම් කීයක් ගත්තද කියන එක ඒක ඇසුරුමකට 120 ගානක්. කියන්නේ 120 වයි. ලොකු පිඟන් ඇසුරුමක මිල 120යි ඇසුරුම් ගණන කොච්චරක් ගත්තද ඒ වගේ වයි. ඒ වගේ දැන් චොකලට් එක මිල 120යි 120 මෙච්චරක් ගත්තා. ඒ වගේ. නැත්නම් ඒ වගේ ඔයගලන්ට ගන්න පුළුවන්. හරි මම හිතනවා ඔය පැහැදිලි කරලා ඇති කියලා. මෙන්න සමීකරණ දෙක. මේ සමීකරණ දෙක ගොඩනගා ගන්න එක තමයි මේක ලොකුම ප්‍රශ්නේ නේද? හරි. ඒක විසඳන එක නම් දැන් ඔයගොල්ලෝ දන්නවා. හරි. දැන් ඊට පස්සේ මේ විදිහට ලියාගෙන ඔයගලට මේක විසඳ ගන්න පුළුවන්. හරි. හරි. අපි මේක විසඳලා මට බලන්න උත්තරේ කියන්න. මම විසඳලා දෙන්න අවශ්‍ය නැහැ. මම හිතන්නේ මොකද මේ මේක ඔයගලන්ට පුළුවන්. මේක මම පොඩ්ඩක් උදව් කරනවා නම් මෙතන හදාගන්න ලේසි වෙයි. ඔයගොල්ලෝ මෙතන 150 මෙතන 10 තියෙන්නේ. ඉතින් 10 හරි ලේසියෙන් 150 කරන්න පුළුවන් 15 වැඩි කරලා. මේක 15 වැඩි කරනවා. මේකත් එනම් 15 වැඩි කරනවා. මේකත් 15 වැඩි කරන්න ඕනේ. එහෙම කරගත්තා නම් ලේසි කියලා මට හිතෙන්නේ. ඉතින් යම් කෙනෙක්ට ඕන නම් මේක මෙතන හදාගන්න පුළුවන්. නේ? තමා එකම පදේ ඉන විදිහට. හරි. එහෙනම් බලන්න කැමති විදිහක් x හරි y හරි ළඟ x වල සංගුණික හරි y වල සංගුණික හරි සමාන විදිහට හදාගෙන මේක විසඳන්න. හරි. විසඳලා මට උත්තරේ කියන්න. මම ඊළඟ කොටසත් කතා කරන්නම්. ඊට පස්සේ දැන් මේ අවුරුද්දේදී තව ගැටලුවක් ඇවිල්ලා තියෙනවා. ඒකත් බොහොම සරලයි. මේ ප්‍රශ්නෙට අදාළව. හරි. එහෙනම් මේක විසඳලා මට උත්තරේ කියන්නකෝ බලන්න. හරිනේ. එහෙනම් ඔයගොල්ලෝ උත්තර ගත්තා. එතකොට කුඩා පිඟන් කුඩා ඇසුරුම් කුඩා පිඟන් ඇසුරුම් අරන් තිනවා 12ක්. විශාල නැත්නම් ලොකු පිඟන් ඇසුරුම් අරන් තිනවා 16ක්. අපේ උත්තරය හරි. ඒක තමයි නිවැරදි උත්තරය. හොඳයි. දැන් ඊළඟට දැන් මේ ගැටලුවටම සම්බන්ධයි තව මේකක් අහනවා. මම ඒක විසඳලා පෙන්නන්නම්. මොකද ඒක සමගාමී සමීකරණ නෙමෙයි. සරල සමීකරණයක්. ඒකත් මම විසඳලා පෙන්නන්නම්. මොකද සමගාමී සමීකරණ ඔයගොල්ලෝ කලින් මම විසඳලා පෙන්නුවා කීපයක්ම. කලින් දවසේ. ඒකට ඒක භාවිතා කරලා ඔයගලන්ට ඒක ඉගෙනගෙන මේ ගැටලුවක්ම කරන්න පුළුවන් නිසා තමයි අද මම කිසිම ගැටලුවක් විසඳුවේ නැත්තේ. ගොඩනගන විදිහ විතරයි මට අද පෙන්වන්න ඕනුනේ. right. දැන් මේක සරල සමීකරණයක්. අපි ඒ හින්දා ඒකත් කරලා ඉමු. ඒ කියන්නේ මෙහෙමයි පුතේ. දැන් හිතන්න මෙන්න පොඩි පිඟාන. හරි. නැවතත් අපි ගමුකෝ මේකම පොඩි පිඟාන කියලා මේ ඇන්නට මේ පොඩි පිඟාන තිබ්බ ඇසුරුම් පුතේ. නේ? දැන් මේක නම් කමන්නේ හැබැයි. මේක නම් අපිට ගන්න පුළුවන්. මෙන්න කුඩා පිඟාන ඊළඟට විශාල පිඟාන මෙහෙම කියලා ගමු. ගැටලුවක් නේ. හරිද? දැන් පොඩ්ඩක් අරක චුට්ටක් අමතක කරන්න. මේ වගේ පිඟාන 12ක් තියෙනවා. මේ ඇසුරුම් 12ක් තියෙනවා කියන විතරක් මතක තියාගන්න. මේ විශාල පිඟාන හරි මම මේක යටින් ලියන්නම්. ඔකට වේද කියනවා. එනේද කියලා සැකයි. හරිද? ඔව් මෙතන අපි කුඩා පිඟන් ඇසුරුම් ගාන අපි ගමු 12යි විශාල පිඟන් ඇසුරුම් සංඛ්‍යාව 16යි කියලා ගමුකෝ. හරි. දැන් මෙහෙම දෙයක්. හරිද? මම xy දාන්නේ නෑ මෙතන කෙලින්ම මේ ඇසුරුම් ගානම ලියන්න. කුඩා පිඟන් ඇසුරුම් සංඛ්‍යාව 12යි. මෙතන විශාල නැත්නම් ලොකු පිඟන් ඇසුරුම් සංඛ්‍යාව 16යි. ඉතින් කෙනෙක්ට අවශ්‍ය නම් දැන් හදාගන්න පුළුවන් මෙතන ඔක්කොම පිඟන් කීයක් තිබුණාද කියලා. මොකද හේතුව කුඩා පිඟන් ඇසුරුම් 12ක් කියන්නේ එක ඇසුරුමක 10 ගාන තියෙනවා කියලා කිව්වා. එහෙනම් 10 12 කියන්නේ 120යි. කුඩා පිඟන් 120ක් තියලා තියෙනවා. ඊළඟට මෙතන ලොකු පිඟන් ඇසුරුම් 5 මේ ඇසුරුමක තියෙන්නේ 5යි. ඒ වගේම 16ක් තියෙනවා. 5 වරක් 16 නේ. ඒකට එහෙම ගන්න පුළුවන්. පිඟන්
මුළු පිඟන් ගාන කීයක් තියෙනවද කියලා එහෙම ගන්න පුළුවන් කෙටියෙන්. හරිද? අපි ඒකේ විදිහට ගමු පුතේ. එතකොට මම හිතනවා ඒක ලේසි කියලා ඔයගොල්ලෝ තේරුම් ගන්න. ඇසුරුම් ගානේ මේ 12යි කිව්වේ කුඩා පිඟන් ඇසුරුම්. එක ඇසුරුමක 10 ගාන තියෙනවා. එහෙනම් මෙන්න කුඩා පිඟන් ගාන. කීයද? කුඩා පිඟන් ගාන තියෙන ඔක්කොම 120ක්. හරි. ඊළඟට ලොකු පිඟන් ඇසුරුම් ගාන 16යි. එක ඇසුරුමක 5 ගාන තියෙනවා නේ. ඒකට කීයද උත්තරේ මෙතන? හ්ම්. ඔව් එතන 80යි නේද? නැත්නම් අයි දන්නවනේ අපි මෙතන පිඟන් ඔක්කොම 100ක් වෙන්න බෑ. මෙතන 120 මෙතන 80ක් වෙන්න ඕනේ. එතකොට මෙතන 16 වැඩි කරාම 5න් එනවා. හරි. එතකොට ඔන්න ඒක හදාගත්තා. මොකද්ද? කුඩා පිඟන් ගාන ලොකු පිඟන් ගාන. එහෙම ඔයගොල්ලෝ මේ ගැටලුවක් කරනකොට අනේ මේක මට එන්නේ නෑනේ හිතා ගන්න බෑනේ. එහෙම කියලා ඉන්න එපා. ඔයගොල්ලෝ මොනවද කරන්න පුළුවන්? හරිද? මේ දන්න දත්ත අනුව මේ දෙක ගත්තට පස්සේ තව මොනවද ලියන්න පුළුවන්? කටුවැට කොළ දෙන්නේ ඒකට. ඒවා ලියලා පොඩ්ඩක් අදහසක් ගන්න. බලමු රූපතරංග. ඇඳලා පොඩියට නේද? කොහොම ලස්සනක ගාන හරිද? ඒකට මේ වගේ මෙතන ඇසුරුම් ගාන 10 12යි එකක 10 ගාන. නම් කුඩා පිඟන් ගාන 10 12 120. කුඩා පිඟන් ගාන 120. ලොකු පිඟන් ඒක තියෙන්නේ 5 ගානේ. ලොකු පිඟන් ඇසුරුම් තියෙනවා 16යි. කියන්නේ 5 16. දැන් හරි ලේසි පුතේ. මේ එක පිඟානක කැවිලි යම් ප්‍රමාණයක් තියෙනවා. අපි ඒක දන්නේ නැහැ. ඔක ඕනයි x කියලා ගන්න පුළුවන්. සාමාන්‍ය උදාහරණයක් ගන්න x කියලා වැඩිපුරම. නමුත් මම මෙතනදී මේ xy කලු පාවිච්චි කරපු නිසා අපි වෙන අකුරක් දාගමු. හරි. s හරි. අපි දාගමු ඊට වඩා ලේසි අකුරක්. ස්විච් ඉඳලා ඉතින් s කියලා ගන්න පුළුවන්. නමුත් අපි වෙන අකුරක් ගමු. හරි. අපි ගමු මොකද්ද ගන්නේ? m කියලා ගමුකෝ. හරි නෑ t කියලා ගමුකෝ. හරි. එතකොට එක පිඟානක කුඩා පිඟානක කැවිලි ප්‍රමාණය අපි දන්නේ නැහැ. ඒගොල්ලෝ කියලා නැහැ. ඒ ප්‍රමාණය t කියලා ගමු. දන්නේ නැහැ. ඒක 7ක් 8ක් 10ක් 15ක් එකක් දෙකක් එහෙම වෙන්න පුළුවන්. කොහොම හරි එක පිඟානක තියෙනවා t ප්‍රමාණය. අර නොදන්නා ගියක් අපි දන්නේ නැහැ t. හරි එක පිඟානක t ප්‍රමාණයක් තියෙනවා. හරිද? t ප්‍රමාණයක් තියෙනවා. ලොකු පිඟානක ඊට වඩා දෙකක් වැඩිලු. ඒ කියන්නේ මොකද? t වලට වඩා දෙකක් වැඩි වෙන බලන්න අර මම මුලදී කියපු දේ. එක පොඩි පිඟානක t ප්‍රමාණයක් තියෙනවා ඊට වඩා දෙකක් වැඩිපුර ලොකු පිඟන් වල තියෙනවා. නේ? ලොකු පිඟානක තියෙනවා. අන්න එතකොට තියෙන මුල් රස කැවිලි ගාන කොහොමද ගන්නේ? මෙතන පිඟන් 120න් පුතේ t ගාන තියෙනවනේ. මේක හිතන්නකෝ කැවිලි 3 ගානේ කියලා. 3 ගානේ මේ පිඟන් 120 තියෙනවා. 3 ඒවා 120ක් නේ කැවිලි ප්‍රමාණය. රස කැවිලි ප්‍රමාණය. නම් මෙතන t ප්‍රමාණයක් එක පිඟානක තියෙනවා. ඒ වගේම 120. මොකද t මේ t ඒ රස කැවිලි කුඩා පිඟානක තියෙන්නේ සමාන ප්‍රමාණයක් කියලා කියනවනේ. දැන් ඒ ගාන හැම පිඟානෙම තියෙනවා. එතකොට මෙතන එක පිඟානක t තියෙනවා නම් ඒ වගේම 120ක් තියෙනවා. කුඩා පිඟානක t ප්‍රමාණයක් තියෙනවා. හරි. ඒ වගේ 120ක් තියෙනවා. එහෙනම් මුළු කැවිලි ප්‍රමාණය කුඩා පිඟන් වලට යනවා කොච්චරද? 120 වැඩි කිරීම t නැත්නම් t වැඩි කිරීම 120. මොකද එක පිඟානක t ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම 120ක්. එහෙනම් 120යි t. හරිද? මෙතනදී කතාව මොකද්ද? මෙතනදී කැවිලි දැන් එක කුඩා පිඟානක t ප්‍රමාණයක් තියෙනවා ඊට වඩා දෙකක් වැඩිපුර තියෙනවා කැවිලි ලොකු පිඟානක නේ. ඒකනේ කියන්නේ t ධන 2. මේ එක පිඟානක තියෙන ප්‍රමාණය. ඒකට මේ පිඟන් 80ෙම තියෙන ගාන කීයද? මේක වැඩි කරන්න ඕනේ 80 නේ. එක ලොකු පිඟානක කුඩා පිඟානකට වඩා දෙකක් වැඩිපුර තියෙනවා. මෙන්න කුඩා මේ පිඟානක තියෙන ප්‍රමාණය ඒකට දෙකක් එකතු කරා නම් අන්න ලොකු පිඟානක තියෙන ප්‍රමාණය මේ තියෙන ලොකු පිඟානක තියෙන. හරිද? මේ වගේ ඒවා 80ක් තියෙනවා. එහෙනම් මේක වැඩි කරන්න 80. දැන් කවුරු හරි කෙනෙක් මෙහෙම ලියුවොත් උදේ සම්පූර්ණ වැරදි. හොඳේ. ගණිත ජානු වැරදි. මොකද හේතුව මේක කියන්නේ 80 වැඩි කරන්නේ මේ දෙක විතරයි. මේ දෙකම වැඩි කරන්නේ මේකනේ උත්තරේ. ලොකු පිඟානක තියෙන ප්‍රමාණය මේක. මේක තමයි 80ෙන් වැඩි කරන්නේ. අන්න ඒ නිසා තමයි ඔයගොල්ලෝ ඉගෙන ගන්නේ වරහන්. මේක වරහණක් ඇතුළට දාන්න. මොකද මේකේ උත්තරේ තමයි මේ ලොකු පිඟානක තියෙන ගාන තමයි අපි 80ෙන් වැඩි කරන්නේ. හරිද? රයිට්. ඒ කියන්නේ ලොකු පිඟානක තියෙනවා කුඩා පිඟානක වගේ දෙකක් වැඩි. ගානට වඩා දෙකක් වැඩි. t ට දෙකක් එකතු කරා නම් අන්න ලොකු පිඟානක තියෙන ප්‍රමාණය. මේ තියෙන ලොකු පිඟානක තියෙන කැවිලි ප්‍රමාණය. හරිද? එතකොට ලොකු පිඟන් ඔක්කොගෙම තියෙන ප්‍රමාණය ගන්න නම් එක ලොකු පිඟානක තියෙන ප්‍රමාණය 80ෙන් වැඩි කරනවා. මේ වගේ 80ක් තියෙනවා. පිඟන් 80ක් තියෙනවා ලොකු පිඟන් 80. හරිද? ඔන්න මම අපෝ කියනවා පොඩි එක පිඟානක තියෙනවා t කැවිලි ප්‍රමාණය ඊට වඩා දෙකක් වැඩි.
ඒ පොඩි පිඟානක තියෙනවා වගේ අගයට වඩා දෙකක් වැඩිපුර ලොකු පිඟානක්. ඒකයි මේ කියන්නේ. t ට දෙකක් එකතු කරන්න හරි. හරි. අර මතකද මම මුලින්ම කිව්වා මල්ලි අයියයි. එයා ඒ වගේ. ඊට වඩා අවුරුදු දෙකක් එකතු කරා නම් අයියෙක් ගන්න. අන්න ඒ වගේ මෙතන පොඩි පිඟානක t ප්‍රමාණයක් තියෙනවා. ඒකට දෙකක් එකතු කරලා ලොකු පිඟානක තියෙන කැවිලි. ඉතින් එක පිඟානක තියෙන කාරණේ මේ තියෙන්නේ. ඒ වගේ පිඟාන 80ක් තියෙනවා. මේ එක පිඟානක තියෙන ගාන 80 වැඩි කරනවා. ඒකට ලොකු පිඟාන ඔක්කොම තියෙන කැවිලි ප්‍රමාණය. දැන් ඉතින් මොකද කරන්නේ? ඔය දෙක එකතු කරා නම් අන්න ඒගොල්ලෝ මේ කියන 1160 මුළු කැවිලි ප්‍රමාණය 1160යි කියනවා. ඒ ගාන සමාන වෙනවා. අපි මේ දෙක එකතු කරමු. හරි? 120යි t ධන මෙතන මම මේ 80 මේ වරහට මේ පැත්තෙන් දාලා ලියන්නම්කෝ. 80යි t ධන 2. ඕක සමානයි කියන්නේ 1160. ඔච්චරයි කියලා කියනවා නේ. හරි. දැන් අපි මේක විසඳමු. කීයද? මේ වරහන තියෙනකොට වරහන ඉවත් කරගමු නේද? වරහන ඇතුළ සුළු කරන්න පුළුවන් නම් පුතේ පළවෙනි සුළු කරන්න වරහන ඇතුළ. නැත්නම් මේ වරහන පිටින් තියනගේ මේක මේ ගුණ කරන්න. වරහන ඇතුළ තියෙන පද ගුණ කරන්න. දැන් මෙන්න මෙතනදිත් ඔයගොල්ලන්ට බලන්න. අර මං සමගාමී සමීකරණ මූලදී කරපු නීති මෙතනත් පාවිච්චි කරලා. මොකද්ද? මේ වරහන පිටින් 80 තියෙනවා. 80 ලකුණ මොකද්ද? ධන. දැන් මේක එකතු කිරීම කියලා අපි දාගත්තේ නමුත් ඒක හැදෙන්නේ එහෙමනේ. ඊට පස්සේ මෙතන වෙන්නේ මේ 80 කියන ධන. එතකොට 80 ධනයි කියලා ගන්න පුළුවන්. එතකොට මේ වරහන් පිටින් තියෙන අගය මෙතන වෙන්නේ ධන. වරහන් පිටින් තියෙන ලකුණ වෙන්නේ ධන. දැන් වරහන් පිටින් මෙතන තියෙන අගය 80. හරි. කලින් ඒවා තිබ්බේ වරහන් පිටින් ඔයාලට සමගාමී සමීකරණ හිතේ එක තිබ්බා කියලා. හරි. මෙතන කෙලිම 80 කියලා තියෙනවා. නම් වරහන් පිටින් මෙතන තියෙන ලකුණ ගැනයි අපි සැලකිලිමත් වෙන්නේ. මේ වරහන් පිටින් ලකුණ දාලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ඇතුළේ තියෙන පද වෙනසක් වෙන්නේ නැහැ. ඇතුළේ තියෙන පද ඒ විදිහටමයි ලකුණ කිසි වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි ඒවා සංගුණක වෙනස් වෙනවා. හරි. ඒ කියන්නේ කිව්වේ දැන් මේ වරහන් පිටින් අගයක් ඇවිල්ලා තිනවා. සමගාමී සමීකරණ අපිට අගයක් ආවේ නේ. ආවේ 1. හරි. 1 තියෙද්දි මේ ඇතුළේ තියෙන පද වල කිසි වෙනසක් වෙන්නේ නැහැ. අගයන් වල. හරි. ඒ වගේම ධන තියෙනවා නම් වෙනසක්. දැන් මෙතනදිත් එහෙමයි. මේ වරහන් පිටින් ධන තියෙන නිසා මේ දෙකේම ලකුණු එකමයි. මේ t කියන්නේ ධන 2 කියන්නේ ධන. ඒව ලකුණු වෙනසක් වෙන්නේ නැහැ. හරි. එහෙනම් 80 වැඩි කරනවා t වලින්. මොකද වෙන්නේ? 80 t වෙන 80යි t. නේ? ඒකට 80යි t. එහෙම ගන්න පුළුවන්. දැන් බලන්න අර ඔයගොල්ලෝ ඉගෙන ගත්ත අර කරුණ හැමතැනකම පාවිච්චි කරන්න පුළුවන්. වරහන් පිටින් තියෙන දාන ඇතුලේ තියෙන ලකුණු වෙනස් වෙන්නේ නැහැ. හොඳට තේරුම් ගන්න ලකුණු වෙනස් වෙන්නේ නැහැ. අනිත්‍ය වෙනස් වෙන දැන් මෙතන t කියන 80යි t වුණා. ඒ වෙන්නේ මේ 80 න් t වැඩි වුණා. දැන් ඔයගලට ඕන හිතලා මේ 80 t ළඟ තියෙන එක 80 වැඩි කිරීම එක 80යි. ඒක ගන්න පුළුවන්. හරි. එතකොට ඒ වගේ වරහන්ට පිටින් ධන තියෙනවා. වරහන ඇතුලේ තියෙන පදවල ලකුණු වෙනස් වෙන්නේ. ඒව එහෙමම වෙනවා. මේ t කියන එකේ ලකුණ ගන්නවා. මෙතන අදිත් දාන මෙතන ඉත් දාන. t කියන එකේ අර සංගුණිකේ විතරක් වෙනස් වෙනවා. මෙතන 80 මේ සංගුණිකේ වැඩි කරා. t වල ඉස්සරහ තියෙන මෙතන මුකුත් නැහැ කියන්නේ එකනේ. ඒක පුතේ මේ ඉලක්කම මේ සංගුණිකේ කියන්නේ මෙතන තියෙන ඉලක්කමනේ. ඒ ඉලක්කම මේ ඉලක්කමෙන් වැඩි වෙනවා. 80 එකෙන් වැඩි වෙනවා. 80 එකෙන් වැඩි වෙනවා. 80ක් එක 80. හරිද? හොඳට තේරුම් ගන්න. දැන් ඊළඟට මේ 80 මේ දෙක වැඩි කරනවා. දැන් මෙතන මේ ලකුණු වෙනසක් වෙන්නේ නැහැ. ඇයි හේතුව? මේ වහරට පිටින් තියෙන ධන නම් මේ ලකුණු වෙනසක් වෙන්නේ. ඒ ලකුණුම එන්නේ. හරි? ධන 80 වැඩි කරාම දෙකෙන් 160යි. right 80 දෙකක් 160. අන්න එහෙම ගන්න පුළුවන්. 80න් t වැඩි කරනවා 80 දෙකක් වෙනවා. දැන් මෙතන එතකොට 1160. හරි? මම මේ බොහොම සරලව කරන්න පුතේ ඔයගලන්ට හරියට තේරුම් ගන්න පුළුවන් නැත්නම් මෙතන කතාව තව කියලා දෙන්න තියෙනවා. මම ඔය වරහන් ඉවත් කියන එක තව තැන්වලදී වඩා විස්තරයතුව සාමාන්‍ය සරල පද දෙකක් ගුණ කරන එක ඔයගලට කතා කරනවා. ඒක ඒවත් බලන්න. මේ හරි. දැන් අපි ඊට පස්සේ මෙතන මේක විසඳමු පුතේ. දැන් ටක් ගාලා හරි ලේසි. මෙතන අපි කියන සජාතීය පද t තියෙන පද දෙකක් තියෙනවා. අපිට ඒ නිසා දෙක එකතු කරත හැකි. 120යි t දැන් 80යි t. මොකද උත්තරේ? 200යි t නේ. අර නීති වලුත් මේක ඉතින් තමයි මොකද්ද? ධන 120යි t ධන 80යි t දෙකම ධනනේ. මම කිව්වේ ගුණ කරන්න බෙදන්නේ නැතුව එකම ලකුණ තියෙනවා මොකද්ද අපි කරන්නේ? ඒ ලකුණු වල එකතු කරනවා. මෙතන අතන මෙතන ධන 120යි 80යි එකතු කරාම 200යි 200යි t. හරි. සජාතීය පද නේද? ඔයගොල්ලෝ ඉගෙන ගත්තේ. හරි. ඊට මෙතන 160. මෙතන 1160. ඊට පස්සේ මේ ධන 160 එහා පැත්තට ගිහිනවා. ඉතුරු කරන් මම හිතන්නේ ඔයගලන්ට පුළුවන් ඈ. මම එච්චර මේව කරන්න ඕනේ නැහැ. 1160න් අඩු කරලා මේ 160 එහා පැත්තට ගිහිනවා. ඉන්නේ 160 වෙන්නේ. ඇයි?
මෙතන පුතේ තිබ්බේ ධන 160නේ. ඒක හැපෙතන ඍණ 160. ඒකට කීයද? 200යි t. මෙතන 1160 160ක් අඩු ගාම 1000යි නේ. හරි මම හිතන්නේ පේනවද දන්නේ මම පොඩ්ඩක් මෙතන ලියන්නම්කෝ ඒක. හරි. මේ හරිය පේනවනේ. හරි. 200යි t සමානයි 1000යි. ඒකෝන් දැන් මොකද කරන්නේ මම? මේ පැත්තත් බෙදෙනවා 200 මේ පැත්තත් බෙදෙනවා 200. හරි 200 200 කැපෙනවා t සමානයි 18 200 කියන්නේ 5යි. හරි. ඒ කියන්නේ පොඩි පිගානක රස කැවිලි 5 ගානේ තියලා. ලොකු පිගානක ඉන්න කීයද? ඊට වඩා දෙකක් වැඩි කියන්නේ 7ක්. නේ? තියලා. හරි. ඔකයි කතාව. හරි. මම මේ නිකන් විසඳලා පෙන්නුවේ මේක. මෙන්න මේතන තමයි මම හිතන්නේ මේ ගොඩ නගා ගන්න එක තමයි මේකේ අමාරුම කොටස. විසඳෙන්න නෑ කියලා නෙමෙයි. එතකොට ඔය විදිහට ඔක විසඳ ගන්න පුළුවන්. හරි.